මේ මම ඉස්සර. Oh my god, bro. Oh, hell no. මේ මම දැන්. There's a starman waiting in the sky. මේ Minecraft කියන ගේම් එකේ ගොඩක් එකිනෙකට වෙනස් ප්ලේ කරන විදි තියෙනවා. ඒකෙන් බෙඩ්ඩෝස් කියන්නේ වෙනම දෙයක්. බෙඩ්ඩෝස් හරියට ප්ලේ කරන්න නම් ඔයා ඒකේ තියෙන ටෙක්නික් ටික හලියට ඔලුවට දාගන්න ඕනේ. නැත්තම් ඔයාට මේ කවදාවත් බෙඩ්ඩෝස් කියන ට්‍රැක් එකේ යන කෝච්චිය අල්ලගන්න බැරි වෙයි. එහෙනම් අද මම වීඩියෝ එකේ මේ කෝච්චිය අල්ලගෙන බෙඩ්ඩෝස් ලා ප්‍රෝ කෙනෙක් වෙන විදිය කියලා දෙන්නම්. මුලින්ම අපි කතා කරමු PvP. 1.8.9 PvP කියන්නේ කොම්බෝ වලින් ගන්න ඕන ගේම් එකක්. ප්ලේයර් කෙනෙක් එක්ක PvP කරනකොට දේවල් තුනක් වෙනවා. ඔයා අයාව කොම්බෝ කරනවා, එයා ඔයාව කොම්බෝ කරනවා, එක්ක හිට් ෂෙයා වෙනවා. ඔයා මේකෙන් කරන්න ඕනේ එයාව කොම්බෝ එකකට ගන්න එක. ඒක කරන්න තමාගේ කොම්බෝ එක පටන් ගන්න ඕනේ. ඒක පටන් ගන්නවා හිට් සිලෙක්ටිං කියන මෙතඩ් එක පාවිච්චි කරන්න ඕනේ. ඔක්කො ඔයාට ප්‍රොජෙක්ටයිල්ස් යූස් කරන්න පුළුවන් නිකන් බ්ලොක්ස්, බෝස් ඒ වගේ ඒවා ඔයාට යූස් කරන්න පුළුවන්. හිට් සිලෙක්ටිං කියන්නේ ඒ වගේම එකක් තමයි. ඒකෙන් වෙන්නේ ඔපෝනන්ට් ඔයාට හිට් කරාට පස්සේ ඔයා ඒ හිට් කරපු ගමන්ම එයා අනිත් පැත්තට යට හිට් කරන එක. එතකොට ඔපෝනන්ට් ගොඩක් වෙලා පිස්සෙල්ලටලා එයාව තමයි අන්තිමට පොළොව ටච් කරන්නේ. ඒ ටච් කරන්න කලින් ඔයා කොම්බෝ එක පටන් ගන්න ඕනේ. ඒත් ඒ කොම්බෝ එක පටන් ගන්නේ කොහොමද? ප්ලේයර් කෙනෙක්ව කොම්බෝ එක තියාගන්න නම් ගොඩක් ක්‍රම තියෙනවා. මේ අතරින් තුනක් මම අද කියලා දෙනවා. block hitting, W tapping, S tapping. block hitting කියන්නේ මෙන්න මේ ලයින් එක කියන්නේ රෙන්ඩ් එකේ ලයින් එකදී ඒ ලයින් එකේ වාගේ කර්සර් එක තියාගන්න. ඒ කියන්නේ වාගේ කිලිම I level එක තමයි ඒකේ තියෙන්නේ. හරිද? ඒ ලයින් එක සාමාන්‍යයෙන් I level එක කියමුකෝ. අපිට තියෙන්නේ අපි දැන් මෙහෙම ක්‍රීපර් කෙනෙක්ට කෙනෙක්ට හිට් කරාට පස්සේ දැන් අපි මම පෙන්නන්නම් නිකන් මෙහෙම ගැහුවට පස්සේ ගහලා ආයෙ ගියාට උට ලොකු KB එකක් යන්නේ නැහැ. හැබැයි දැන් මම මෙහෙම කරලා එහෙම ගහලා අවඩෙන්නේ. කික් ස්පෝන් කරලා මෙහෙම ගහලා මෙහෙම එකක් මම එතකොට උට ලොකු KB එකක් එනවා. කියන්නේ දැන් අපි නිකන් මෙහෙම ගහනවට වඩා අපි ස්ප්‍රින්ට් එක මේ වගේ විදිහට රීසෙට් වුණාම උට ලොකු දුරක් යනවා. ඔයා දැන් ප්ලේ කරනකොට මෙහෙම ගහලා ටක් ගාලා මේක බලන්න. right click එක. hit right click. W grabbing එක ඒ scenario එක තමයි තියෙන්නේ. හැබැයි ටිකක් වෙනස්. මේක W එක අතාරින එක තමයි කරන්නේ. ඔන්න වෙනනම් මේක ගහලා. සාමාන්‍යයෙන් පොපියුලර් එක තමයි W tapping. block hitting උයි W tapping දෙකම එකට mix වුණාට පස්සේ superior ඔයගොල්ලන්ට PvP ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම වා මේ ගාන තියාගත්තා. ගැහුවා W අතරියා ගැහුවා අතරියා ගැහුවා. එක දැන් ඔයගොල්ලන්ට ලොකු කොම්බෝ එකක් ගන්න පුළුවන් මේකෙන්. දැන් ඊට S tapping කියන්නේ මේකට වඩා ගොඩක් වෙනස්. මේකේ ගොඩක් මූව්මන්ට් එකක් එක තමයි ගහන්නේ. දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. මම ගහලා F එක. වා ඒක පස්සට යන්න පුළුවන් නැත්නම් ඔයාලට W ගොබාගෙනම නවතිනවා. එක ස්ටේජ්. ඔයගොල්ලන්ට මම කී ස්ට්‍රෝක්ස් වලුත් පේනවා ඇති මේ විදියා. මේක. කොහමද කොම්බෝ එකකින් බේරෙන්නේ? ඔයා මේකෙදි කරන්න ඕනේ ජම්ප් රීසෙටින් කියන ටෙක්නික් එක යූස් කරන්න. මොකද මේකෙදි වෙන්නේ ඔයා ජම්ප් එක රීසෙට් වෙන එක. ඒ කියන්නේ ඔයාගේ KB එක අඩු වෙන එක. ඕකේ මේකේ ඔයා කරන්න ඕනේ ඔපෝනන්ට් හිට් කරාට පස්සේ ජම්ප් එක ඔබන්න ඕනේ. නැත්තම් ඔයා බිම ටච් කරපු ගමන් ස්පේස් බාර් එක ඔබන්න. එතකොට ඔයාගේ KB එක 0 වෙනවා. අපි ඊළඟ කතා කරමු බ්‍රිජින් ගැන. බ්‍රිජින් වර්ග ගොඩක් තියෙනවා. ඒවා අතරින් ප්‍රසිද්ධ මේක වෙන්නේ නින්ජා බ්‍රිජින්. බ්‍රිජින් වලින් වෙන්නේ ඇත්තටම ඔයාගේ ඔපෝනන්ට් කලින් ඔයා එයාව රච් කරන එක. ඔයා ගොඩක් ෆාස්ට් බ්‍රිජින් මෙතඩ් එක පාවිච්චි කරනවා නම් ඒකෙන් ඔයාට ඔපෝනන්ට් ටක් ගාලා රච් කරන්න පුළුවන්. මම බ්‍රිජින් මෙතඩ් ඉගෙන ගන්න වෙන වීඩියෝ එකකින් කතා කරන්නම්. එක්ස්ට්‍රා ස්කිල්ස් කියන්නේ බෙඩ්ඩෝස් වල ප්‍රෝ කෙනෙක් වෙන්න භාවිත කරන දේවල්.
මේක එහෙම කියන්නත් පුළුවන් නැත්නම් එක්ස්ට්‍රා ස්කිල්ස් කියලා කියන්නත් පුළුවන්. බ්ලොකින් මේකෙදි වෙන්නේ ඔයා ඔපෝනන්ට් ගේ බෙඩ් ඩිෆෙන්ස් එකට ඇතුළට ගිහින් බෙඩ් එක කඩන එක. ෆයර්බෝල් ඇන්ටි ජම්ප් මේකෙදි වෙන්නේ ඔයා බ්ලොක් එකක් නැති වෙලාවට හෝ ඔපෝනන්ට් එක ස්ට්‍රයික් කරන්න නම් මේක වාට පාවිච්චි ගන්න පුළුවන්. ක්ලචින් මේකේ වෙන්නේ ඔයාගේ ඔපෝනන්ට් ඔයාව බ්‍රිජ් එකකදී හිට් කරන වෙලාවට බේරෙන විදිය මේකෙත් අඩුම CPS 15ක්වත් ඕනේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා මේ වගේ නූබ් කෙනෙක් වෙන්නේ නැතුව මම වගේ ප්‍රෝ කෙනෙක් වෙයි කියලා.